ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවල පැවැත්වෙන ඉන්දියා ප්‍රීමියර් ලීගය සහ පාකිස්තාන සුපර් ලීගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් සමගින් ක්‍රීඩා කරනවා සහ ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම මෙවර තරඟාවලිය වෙනුවෙන් එක්වීම ප්‍රමාද වී තිබෙනවා සහ ඔවුන් ඉදිරියේදී පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීමෙන් අනතුරුව ඒ ලැබෙන අවසරය ලබාගෙන ඔවුන්ට මෙම තරඟාවලි දෙක සඳහා ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා එක්දින නායක සහ මතීෂ පතිරණ පිළිබඳ සුබවාදී ආරංචියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසින් ලැබෙනවා. එහිදී මතීෂ පතිරණ නිමාවට පත්වුණු 2020 ලෝක කුසලානයේදී ආබාධයකට ලක්ව ශරීර යෝග්‍යතා පරීක්ෂණයට සමත් වීමට අවස්ථාවක් නොමැතිව තමයි සිටියේ. කෙසේ වෙතත් ඔහුගේ ආබාධ තත්ත්වය සුබ කර ගැනීමෙන් අනතුරුව පැවැත්වුණු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙන බවට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙනවා සහ ඒ අනුව ඔහුට ඉදිරියේදී ඉන්දියා ප්‍රීමියර් ලීගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අවසර පත්‍රය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා ගැනීමට හැකි බවට තමයි මේ වන විට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව සඳහන්ව තිබෙන්නේ. එම නිසාවෙන් බොහෝ දුරට මතීෂ පතිරණ හෙට හෝ අනිද්දා යන දිනයන් දෙකෙහි ඉන්දියා ප්‍රීමියර් ලීගය වෙනුවෙන් එක්වීමට වැඩි අවස්ථාවක් ඇති බවට තමයි බොහෝ දෙනා සඳහන් කරන්නේ. ඉතින් මෙවර ඉන්දියා ප්‍රීමියර් ලීගයේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම මතීෂ පතිරණව තමන්ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නෙකු විදිහට කණ්ඩායම සමගින් එක් කොටගෙන තිබෙනවා. ඊට අමතරව වර්තමාන ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංකත් මේ වන විට පාකිස්තාන සුපර් ලීගය සමගින් එක් ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙනවා. එහිදී ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ බංගලාදේශ ක්‍රීඩක ෆර්විස් හුසේන් වෙනුවට තමයි චරිත් අසලංක ලාහෝල් කලන්ඩර්ස් කණ්ඩායමට එක් කරගෙන තිබෙන්නේ. එහිදී චරිත් අසලංක මීට පෙර පැවති ශරීර යෝග්‍යතා පරීක්ෂණය සමත් වී සිටීම හේතුවෙන් ඔහුට පාකිස්තාන සුපර් ලීගයේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් වන අවසර පත්‍රය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට ලබා දී තිබෙනවා සහ බොහෝ දුරට ඔහු හෙට දිනේදී පාකිස්තාන සුපර් ලීගය සමගින් එක්වීමටද වැඩි අවස්ථාවක් ඇති බවට තමයි සඳහන්ව තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයාලට හිතන දේත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු විසින් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම නැදින්න අපිත් එක්ක. එනම් හැම කෙනෙකුටම සුබ දවසක්.